හායි යාළුවනේ කොහොමද ඔයාලට? අදත් මම ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ෆයිල් ෆෝල්ඩර් එකක් හිඩන් කරන්නේ. ඒ වගේම හිඩන් කරපු ෆයිල් ෆෝල්ඩර් එකක් කොහොමද ආපහු රීස්ටෝර් කරන්නේ කියලා. ඉස්සෙල්ලම අපි බලමු ෆයිල් ෆෝල්ඩර් එකක් හදාගන්නේ කොහොමද කියලා. මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කළාම නිව් ගිහින් ෆෝල්ඩර් ගියාම අපට පුළුවනි නිව් ෆයිල් ෆෝල්ඩර් එකක් හදාගන්න. ඊට පස්සේ මේ ෆයිල් ෆෝල්ඩර් එක ඊට පස්සේ අපි මේ ෆයිල් එකට නමක් දෙමු. රීනේම් ගියාම අපිට පුළුවනි මේ ෆයිල් එකට නමක් දෙන්න. මම නමක් දෙනවා A කියලා. ඔයාලා කැමති නමක් දෙන්න මේ ෆයිල් එකට. ඊට පස්සේ අපි මේ ෆයිල් එක මතට ගිහිල්ලා properties ගියාම මෙන්න මෙතන තියෙනවා hidden කියලා. මේ hidden කියලා තියෙන තැනට ගිහින් මාක් එකක් දෙන්න. ඊට පස්සේ apply දීලා okay කරන්න. apply ගිහින් okay දෙන්න. ඊට පස්සේ ඔන්න අපේ ෆයිල් ෆෝල්ඩර් එක hidden වුණා. ඊට පස්සේ අපි මේ ෆයිල් ෆෝල්ඩර් එක දැන් හොයා ගන්න ඕනිනේ. ඉස්සෙල්ලම අපිට මේ ෆයිල් ෆෝල්ඩර් එක බලන්න view වෙන්න අපි යමු this PC වලට. this PC වලට ගියාම උඩින්ම තියෙනවා view කියලා. මේ view ගාව තියෙනවා කුඩා ඊතලයක් පහළට. ඒක ළඟ ක්ලික් කළාම show කියලා වැටෙනවා. show ගියාම යටින්ම තියෙනවා hidden items කියලා. ඊට පස්සේ අපි මෙතනින් close වෙනවා. දැන් අපි delete කරපු hidden කරපු ෆයිල් එක අපිට show වෙලා පෙන්නනවා. දැන් අපි මේ ෆයිල් එක මතට ගිහිල්ලා mouse එකේ right button එක click කරලා properties ගිහින් hidden කියන තැන තියෙන mark එක ඉවත් කරලා apply දීලා okay කරන්න. එතකොට අපේ ෆයිල් එක ආයෙසරයක් රීස්ටෝර් කරගන්න පුළුවන්. අන්හිඩන් කරගන්න පුළුවන්. ඔයාලත් යාළුවනේ මේක කරලා බලන්න. මම ආයෙත් කියන්නම්. ඉස්සෙල්ලම අපි ෆයිල් එකක් හදාගත්තා. මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා නිව් ගිහින් ෆෝල්ඩර් ගියාම අපිට පුළුවන් නිව් ෆයිල් ෆෝල්ඩර් එකක් හදාගන්න. ඊට පස්සේ මේ ෆයිල් ෆෝල්ඩර් එක රීනේම් කරගන්න ඕන. රීනේම් කරගෙන අපි නමක් දෙනවා. මම දෙන්නම් R කියලා. ඊට පස්සේ අපි මේ ෆයිල් ෆෝල්ඩර් එක හිඩන් කරගමු. ෆයිල් එක මතට ගිහිල්ලා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා properties ගිහින් hidden කියන තැනට මාක් එකක් දීලා apply කරලා okay කරන්න. ඊට පස්සේ අපේ ෆයිල් ෆෝල්ඩර් එක hidden වෙනවා. දැන් අපි මේ ෆයිල් ෆෝල්ඩර් එක අපිට පේන්න ඕනනේ unhidden කරන්න කලින් අපිට ෆයිල් ෆෝල්ඩර් එක පේන්න ඕන. ඒ නිසා this PC වලට ගිහිල්ලා view වලට ගිහින් show ගිහිල්ලා hidden items කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා close දෙනවා. දැන් අපි hidden කරපු ෆයිල් ෆෝල්ඩර් එක අපිට පේන්න තියෙනවා. බලන්න තියෙනවද කියලා අපේ ෆයිල් ෆෝල්ඩර් එක. අපේ ෆයිල් ෆෝල්ඩර් එක මෙන්න තියෙනවා. මේ ෆයිල් ෆෝල්ඩර් එක මතට ගිහිල්ලා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා ආයෙත් properties ගිහිල්ලා hidden කියන තැන තියෙන මාක් එක ඉවත් කරලා apply දීලා okay කරන්න. දැන් අපේ ෆයිල් ෆෝල්ඩර් එක ආයෙසරයක් unhidden වුණා. හරි නේද යාළුවනේ? ඔයාලා මේ විදිහටම කරන්න. ඉස්සෙල්ලම ෆයිල් ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න. ඊට පස්සේ ඒක රීනේම් කරගන්න. ඔයාලා කැමති නමක් දෙන්න. ඊට පස්සේ ඒ ෆයිල් ෆෝල්ඩර් එක
මතට ගිහිල්ලා mouse එකේ right button එක click කරලා properties ගිහිල්ලා hidden කියන තැනට mark එකක් දීලා apply දීලා okay කරන්න. ඊට පස්සේ file folder එක hidden වෙනවා. ඊට පස්සේ this PC වලට ගිහිල්ලා view ගිහින් show ගිහින් hidden items කියන එක click කරලා close දෙන්න. එතකොට අපේ file folder එක අපට පේන්න තියෙනවා view වෙනවා. ඊට පස්සේ ආයෙත් අපි මේ file folder එක මතට ගිහිල්ලා mouse එකේ right button එක click කරලා properties ගිහින් unhidden hidden කියන තැන තියෙන mark එක ඉවත් කරන්න. ඉවත් කරලා apply දීලා okay කරන්න. එතකොට අපේ file folder එක unhidden වෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට තේරුම් ගන්න පුළුවනි කියලා. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනොතින් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙලාවට ඒකට රිප්ලයි කරන්නම්. එනම් යාළුවනේ ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින්